සුබ දවසක් ළමයි හැමෝටම පුතේ මම ලහිරු ගුණරත්න ආර්ථික විද්‍යා දේශක උසස් පෙළ ආර්ථික විද්‍යා දේශක. එතකොට පුතා අපි අලුත් වැඩපිළිවෙලක් පටන් ගත්තා. ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළව පුතේ විභාගයේත් එක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ඔයාලගේ MCQ පේපර් එක සහ රචනා කියන මේ පේපර් දෙකෙන්ම පේපර් සාකච්ඡා කරන පන්තියක් අපි ඔයාලගේ විභාගයේත් එක්ම නොමිලේ පැවැත්වෙනවා. හරිද? එතකොට මේ පන්තිය ගැන කතා කරොත් පුතේ මේ පන්තියේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටස මම කරනවා. ඊට පස්සේ අපේ අනිත් කොටස අපේ සර් කරනවා. අනිත් සර් ගිණුම් කරන දේශක සර්. එතකොට එයා ගිණුම් කරන කොටස කරලා දෙයි. එතකොට ව්‍යාපාර අධ්‍යයනයේ කොටස මම කරනවා. එතකොට MCQ ආසන්න වශයෙන් පුතේ අපි බලාපොරොත්තු වෙනවා MCQ ආසන්න වශයෙන් එක් කොටසකින් පුතේ 150ක් විතර කරලා දෙන්න ඔයාලට. ඔයාලා වෙනුවෙන්ම. එතකොට ගිණුම් කරන කොටස ඒ සර් 150ක් විතර සාකච්ඡා කරනවා කියලා කිව්වා. ඊට පස්සේ රචනා පේපර් ගැන කරන්නේ නැද්ද? කරනවා. රචනාතුත් කරනවා. ලියන්නේ කොහොමද? ඒ අදාළ සියලු දත්තත් එක්ක අපි රචනා පේපර් ටිකක් කරගෙන යනවා. එතකොට පුතේ මේක කරන්නේ මෙහෙමයි. හරිද? එතකොට මේ දවස්වල ඔයාලා දන්නවා සෑහෙන විසි වෙලා තියෙන පුතේ. ඒක නිසා ඔන්ලයින් සෙෂන් එකක් කරගෙන වැඩ ටික කරගෙන යන්න ගොඩක් අමාරුයි. ඒක නිසා ඔයාලට අපේ YouTube නාලිකාව හරහා තමයි මේක දැනුවත් කරන්නේ. එතකොට පහළ description එකේ දාලා තියෙනවා මේ අදාළ PDF, ඒ කියන්නේ කරන PDF ටික description එකේ දාලා තියෙන. ඒ link එකෙන් ගිහිල්ලා ඉවරලා ඔයාලා download කරගෙන print එකක් ගන්නව නම් වඩාත් හොඳයි. හොඳයි. එතකොට group හරහත් මේ PDF share වෙනවා. එතකොට මුලින් කරන්න ඕන මොකක්ද? මුලින් කරන්න ඕන පුතේ මේක හරි විදියට ඵලදායී වෙන්න නම් PDF එකක් ගන්න. PDF එක අරගෙන මුලින් ඔයා කරලා ඉන්න. කරලා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. එතකොට තමයි පුතේ මේක වඩාත්ම ඵලදායී වෙන්නේ. ඒක නිසා ළමයි හොඳින් මතක ඇතුව print එක ගන්න, ලියන්න, ඒක ඉවරලා සාකච්ඡාවට සහභාගී වෙන්න. ස්පීඩ් වැඩි වගේ නම් පොඩ්ඩක් වේගෙන් දාගෙන බලන්න. මොකද ළමයින්ට මේ කාලේ සෑහෙන්න වැඩ තියෙනවනේ. හරිද? මොකද දැන් උඹලට තේරෙනවනේ මුල් ටිකේ පුතේ වැඩ කරේ නැති වුණාට අවසාන වෙන්න පොඩ්ඩක් රත් වෙනවනේ. ඒක නිසා ඉක්මනට වැඩ කරන්න, ඉක්මනට ටයිම් හදාගන්න සෑහෙන්න ළමයි try කරනවා. හරි. ඒ වුණාට කරන වැඩේ ඵලදායීව කරන්න පුතේ. yes. එතකොට එක්සෑම් එක වෙනකම්ම අපි දවස් ආසන්න වශයෙන් පුතේ දවස් 4කට එක වීඩියෝ එකක්වත් දාන්න අපි බලාපොරොත්තු වෙනවා. මාරුවෙන් මාරුවට හෝ දෙන්නම එකම දවස්වල දාන්නත් ඉඩ තියෙනවා. හොඳේ. හොඳින් බලා ගන්න පුතේ. මොකද ඊ타ත්ම ලේසි සබ්ජෙක්ට් එකක් තමයි මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. ගිණුම් කරන අධ්‍යයනය කියලා කියන්නේ. එතකොට පුතේ ඔයාලට ඒ ලෙවල් වලට ගියාට පස්සේ මේ මොනවද කියලා හිතේ. හරිද? ඒක නිසා මෙන්න මේ මම ඒ කියන්නේ ක්ලාස් එක කරගෙන යන ගමන් පුතේ මෙන්න මේ කොටස් බලා ගන්න, මෙන්න මේ පොයින්ට් මතක තියාගන්න කියලා වෙලා කියනවා. ඒව අත්‍යවශ්‍යයි. ඒව බලා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ කොටස් බලා ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට ඒ විදිහට අපි කරගෙන යන ඊට අමතරව පුතේ දැනුවත් කිරීම ක්ලාස් එක කරගෙන යන ගමන් මම දැනුවත් කරන්න. රයිට්. එහෙනම් අපි යන් ව්‍යාපාර අධ්‍යයනයට අදාළ කොටසට මුලින්ම. රයිට්. හරි. පුතා රයිට්. හරි. කියවගමු පුතේ මුලින්ම ඔයාලගේ PDF එකේ තියෙන ඡේදයක් තියෙනවා මුලින්ම බලන්න පුතා. පාසන්දන් සිද්ධිය ඇසුරින් ප්‍රශ්න අංක 1 සිට 5 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරිද? මෙන්න පුතේ කියලා තියෙනවා COVID-19 වසංගත තත්ත්වය නිසා මුළු රටටම ඇඳිරි නීතිය පනවා රටවසා දැමීමට සහ සංචරණ සීමා කිරීමටත් ගත් තීරණයක් සමග ජනතාවට ගමනාගමනය නවතා නිවෙස්වලට වී කාලය ගත කරන්නට සිදුවිය. මෙම තත්ත්වය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සෞභාග්‍ය ගෙවතු වගා ව්‍යාපෘතිය හඳුන්වා දුන් අතර ඒ සඳහා www.saubhagya.lk වෙබ් අඩවිය ඔස්සේ බීජ ඇනුම් කිරීමට අවස්ථාව සලසා දුනි. හරිද? ඔන්න පුතේ ප්‍රශ්නය අහන්න මෙන්න මෙහෙම. ඉහත සිද්ධිය සඳහන් අවශ්‍යතාවයන් තුනක් වන්නේ කුමක්ද? හරිද පුතේ? ඔයාලගේ පාස් පේපර් ටික ගත්තට පස්සේ මේ අවශ්‍යතා උවමනා කියන කොටස් දෙකෙන් සෑහෙන්න අහලා තියෙනවා MCQ වගේම රචනාවලත්.
හරිද? එතකොට පුතේ මේ MCQ ගත්තට පස්සේ MCQ ඔයාලගේ මේ පිළිතුරු හතරේ හරිද? පිළිතුරු හතරේ ගොඩාක් දුරට පුතේ සමාන පිළිතුරු දෙන්න පුළුවන්. එක සමාන පිළිතුරු දෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා හරියට විෂය කරුණු ටික ඔලුවට දාගෙන තියෙන්න ඕන නිවැරදිම පිළිතුරට ගහන්න නම් උත්තරේ. හරිද? රයිට්. බලමු පුතේ අවශ්‍යතා කියන්නේ මොනවද? උවමනා කියන්නේ මොනවද? හරිද? මම දෙකම මේ විදිහට වගුවකින් පෙන්නන්නම්. අවශ්‍යතා උවමනා. අවශ්‍යතා හා උවමනා. පුතේ මේ අවශ්‍යතා කියලා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම සපුරා ගන්න ඕන දේවල්. ඔයා හිතන්න ඔයාට මොනවද ජීවත් වෙන්න අත්‍යවශ්‍යම ඕන කියලා? කන්න ඕන නේ? ඒ කියන්නේ ආහාර. එතකොට ඇඳුම් පැළඳුම් තියෙන්න ඕන. අධ්‍යාපනය තියෙන්න ඕන. නේද? ඊට පස්සේ දයාව, කරුණාව, ඒ වගේ දේවල් තියෙන්න ඕන. වැටිලින්න තැනක් තියෙන්න ඕන. වැටිලින්න තැනක් කියන්නේ නිවාසයක් වගේ තියෙන්න ඕන නේද? අන්න ඒ වගේ දේවල් පුතේ අවශ්‍යතා කියලා කියනවා. ඒ කියන්නේ ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම සපුරා ගන්න ඕන දේවල්. උවමනා කියලා කියන්නේ පුතේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. හරිද? මම ගන්නම් අවශ්‍යතාවයකට උදාහරණයක් විදිහට පුතේ ආහාර ගමනේ. ආහාර කියන අවශ්‍යතාවය මම ගන්නවා. පුතේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න ආකාර මොනවද? අපිට ඉන්දියාප්ප කන්න පුළුවන්, පැටිස් කන්න පුළුවන්, ඊට පස්සේ බත් කන්න පුළුවන්, ඊට පස්සේ පාන් කන්න පුළුවන්, ඊට පස්සේ කොත්තු කන්න පුළුවන්, රයිස් කන්න පුළුවන්. අන්න පුතේ ඒවට අපි කියනවා ඉන්දියාප්ප. ඊට පස්සේ පාන්, රොටි බ්ලා 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 ඔය විදිහට ඕන තරම් ගන්න පුළුවන්නේ. පුතේ ඕවට අපි කියනවා උවමනාවන් කියලා. හරිද? එතකොට අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල්. උවමනා කියන්නේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. මේ දෙකේ ලක්ෂණ ගැන අවබෝධයක් තියෙන්න ඕන. විභාගයේ සෑහෙන්න ඒක පුතේ ඉස්මතු කරලා අහලා තියෙනවා. පුතේ මේ අවශ්‍යතා කියන දේවල් සීමිතයි. හරිද? අපිට පුතේ කැටගරි කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කිහිපයක් 10ක් 12ක් උපරිම වුණොත්. හරිද? මේ වගේ 10ක් 12ක් අපිට ගන්න පුළුවන්. ඒත් ළමයි උවමනා කියන ඒවා සීමිත නැහැ. උවමනා අසීමිතයි. දැන් මෙතනම බලන්න ආහාර කියන අවශ්‍යතාවය ගත්තොත් උවමනා ගන්න පුළුවන් පුතේ මේ දැන් ඉන්න පොඩ්ඩටත් අලුත් ආහාරයක් සකස් වෙලා තියෙන්න පුළුවන් නේ. ඉන්දියාප්ප ගන්නවා. ඉන්දියාප්ප වලට ලුණු ටිකක් වැඩි වෙනවා. අලුත් ආහාරයක් නේ. අන්න ඒ වගේ. එතකොට පුතේ උවමනා ගත්තට පස්සේ උවමනා අසීමිතයි. අසීමිතයි. ඊට පස්සේ අවශ්‍යතා ගැන අපි තවදුරටත් කතා කරොත් පුතේ අවශ්‍යතා කියන ඒවා පොදුවේ ගන්න පුළුවන්. පොදුයි. අපි ඔක්කොටම පොදුයි. ඔයාටත් බඩගින්න දැනෙනවා, මටත් බඩගින්න දැනෙනවා. ඒක නිසා අපි දෙන්නටම ආහාර අවශ්‍යතාවය තියෙන්න ඕන. ඔයාටත් ඇඳුම් අඳින්න ඕන, මටත් ඇඳුම් අඳින්න ඕන. ඔයාටත් නිවාසයක් තියෙන්න ඕන, මටත් නිවාසයක් තියෙන්න ඕනනේ. අවශ්‍යතා පොදුයි පුතේ. අවශ්‍යතා පොදුයි. උවමනා පොදුයිද? අපි හැමෝටම පුතේ තියෙන්නේ දැන් ආහාර අවශ්‍යතාවය ඔයාටත් තියෙනවා, මටත් තියෙනවා. ඒත් උවමනාවන් පුතේ ඔයාට දැන් තියෙන උවමනාව නෙමෙයි මට තියෙන්නේ. මං එහොත් ඔයාගේ මොනවද දැන් කන්න ආස කියලා ඔයා කියයි සමට කොත්තුවක් කන්න ඕන කියලා. මට එහෙම නැහැ. මට දැන් කන්න ඕනේ ඉන්දියාප්ප. අන්න පුතේ අවශ්‍යතා පොදු වුණාට උවමනා විවිධයි. පුතේ ඊළඟ ලක්ෂණය තමයි අවශ්‍යතාව ගත්තොත් මේ අවශ්‍යතා උප්පත්තියත් එක්ක සිද්ධ වෙනවා නේ. ඔයා ඉපදිනකොට මණ්ඩාන්ට මේ කෑ ගහන්නේ මොකටද? කිරි ඕන කියලානේ. මව් කිරි ඕන කියලා. අන්න ඒ වගේ පුතේ. ඒ කියන්නේ ආහාර අවශ්‍යතාවය පුතේ අපි හැමෝටම උප්පත්තියත් එක්ක සිද්ධ වෙනවනේ. උපත සමග සිදුවේ. ඒත් උවමනා එහෙම නැහැ. ඔයා ඉපදිනකොටම පුතේ මොනවාද ඉන්දියාප්ප ඉල්ලුවද?
පාන් ඉල්ලුවද රොටි ඉල්ලුවද කොත්තු ඉල්ලුවද ඒව ඉල්ලුවද? නෑනේ. නෑ. ඔයා කාලයත් එක්ක පොඩ්ඩ වර්ධනය වෙනකොට තමයි පුතේ මේ වුමනා 1 2 3 4 ওই විදිහට වැඩි වෙන්නේ නේ. දැන් අර ඔය ඇන්කර් වල තියෙනවනේ පොඩි ළමයින්ට එකක්, ලොකු ළමයින්ට තව එකක්. ඊට පස්සේ වයසින් වැඩි කට්ටියට තව ඒවා. එතකොට මොනවාද ඔය සබන් කැට තියෙන්නේ නේ? එකම සමාගමෙන් ගහනවා බේබි සබන්. ඊට පස්සේ දුවල පැනලා වැඩ කරන කට්ටියට ෂීල්ඩ් කියලා ගහනවා. ඊට පස්සේ ලයිෆ් බෝයි කියලා ගහනවා. ඊට පස්සේ ගෑනු කට්ටියට රාණි සබන් තියෙනවා. ඊට පස්සේ පිරිමි කට්ටියට තව සබන් තියෙනවා. වයසක සමට කියලා වෙලා තව එකක් තියෙනවා. අන්න පුතේ උවමනා පුතේ මේ ව්‍යාපාරිකයන් විසින් ජනනය කරන දෙයක්. ව්‍යාපාරිකයන් විසින් ජනනය කරන්න. ව්‍යාපාරිකයන් විසින් ජනනය කරයි. රයිට්. ප්‍රධාන වශයෙන් අපි ඔය ටික ගමු ළමයි. එතකොට ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? හරිද? ප්‍රශ්නේ අහන්නේ ඉහත සිද්ධියේ සඳහන් අවශ්‍යතාවයන් 3ක් වන්නේ. පුතේ මෙතන අහලා තියෙන්නේ අනුපිළිවෙලට. හොඳේ. අනුපිළිවෙලට. එතකොට අවශ්‍යතාව කියන්නේ අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල්. පුතේ හැබැයි මෙතන කවලමේ දීලා නැහැ. හරිද? මෙතන බලන්න ඔව් මෙතන බලන්න පුතා මෙතන දීලා නැහැ පුතේ අවශ්‍යතා සමග උවමනා ටිකක් කවලම් කරලා දීලා නැහැ. එතකොට යම් අවුරුද්දක කියන්නේ මේ අවුරුද්ද වෙන්නත් පුළුවන් හොඳේ. මේ අවුරුද්ද වෙන්නත් පුළුවන්. එතකොට පුතේ මෙතන යම් පිළිතුරක් ඇතුළේ දාන්න පුළුවන් උවමනාවකුත්. අන්න එහෙම දුන්නොත් ඔයා දැනගෙන ඉන්න ඕන මේක කපලා දාන්න. දැන් ඔයා හිතන්න පළවෙනි එකේ සෞඛ්‍ය sannivedanaya කලිසම් කියලා තිබ්බොත්. කලිසම් කියන්නේ උවමනාවක්. මොකද ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න ආකාරයක්. නේද? අන්න ඒව ගැන පොඩ්ඩක් දැනුවත් භාවයකින් ඉන්න ඕන. රයිට්. අපි බලමු පුතේ පිළිතුරු ටික. ඉහත සිද්ධිය සඳහන් අවශ්‍යතාවයන් 3 වන්නේ. දැන් බලන්න මුලින්ම කියන පුතේ ඇඳිරි නීතිය පනවා රටවසා දැමීමට සහ සංචරණ සීමා කිරීමටගත් තීරණය සමග ජනතාව ගමනාගමනය නවතා නිවෙස් වලට වී කාලය ගත කරන්නට සිදුවිය. අන්න පුතේ එතකොට මිනිස්සු මොකක්ද ඒ කරගෙන තියෙන්නේ? සෞඛ්‍යද? ඊට පස්සේ දෙවෙනි එකට ගමු ආහාරද? ආහාර කියන එක ගන්න බෑ. ඒක දෙවෙනි එක කපලා දාන්න පුළුවන් නේ? කපලම දාන්න පුළුවන්. ප්‍රවාහනයද? නෑ. ආරක්ෂාව? ඔව් ආරක්ෂාව කියන්නේ අවශ්‍යතාවයක්. එතකොට පළවෙනි උත්තරය සහ හතරවෙනි උත්තරය අතර දෝලණය වෙනවා. දෙවෙනියට තියෙනවා පුතේ මෙම තත්ත්ව නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සෞභාග්‍ය ගෙවතුවක ව්‍යාපෘතිය හඳුන්වා දුන් අතර මේ බලන්න COVID-19 වසංගත තත්ත්වය නිසා මුළු රටටම ඇඳිරි නීතිය පනවා රට වසා තැබීමට සහ සංචරණ සීමා කිරීමටගත් තීරණයත් සමග අන්න ළමයි. අන්න එතන පොඩි මේකක් තියෙනවා. මොකද පළවෙනි පොයින්ට් එක විදිහට ගන්න වෙන්නේ අපිට COVID-19 වසංගත තත්ත්වය නිසා මුළු රටම ඇඳිරි නීතිය පනවා රට වසා දැමීමට සහ සංචරණය සීමා කිරීමටගත් තීරණය. අන්න එතකොට පුතේ පළවෙනි එක වෙන්නේ ආරක්ෂාව නේ. පළවෙනි පොයින්ට් එක එතන. ඊට පස්සේ තමයි ජනතාව ගෙදරට වෙලා ඉන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ නිවාස දෙකට. ඊට පස්සේ ගෙවතුවකා කරන්න කියලා වෙබ්සයිට් එකක් දීලා තියෙනවා. මේක යන්නේ sannivedanaya කියන අවශ්‍යතාවයට. එතකොට පුතේ පිළිතුර වෙන්නේ අංක 4. පිළිතුර වෙන්නේ අංක 4. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ අංක 4. right. දෙවෙනි එකට එන්න ළමයි 2. කෘෂිකාර්මික බීජ අයත් නිෂ්පාදන සාධකය වන්නේ. පුතේ නිෂ්පාදන සාධක වචන දෙකක් නේ. නිෂ්පාදන සාධක බෝඩ් එක මගා ගන්නකම් නිකන් හිතලා බලන්න. නිෂ්පාදන සාධක බලමු. පුතේ මේ බලන්න. නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේ නිෂ්පාදනය. මොන නිෂ්පාදනයද? කුමක් හෝ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය. පුතේ මොකක්ම හරි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යෙදුම් විදියට භාවිතා කරන දෙයකට තමයි නිෂ්පාදන සාධකයක් කියන්නේ. මොනවටද? යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා. අන්න මම මෙතන ලියා ගන්නම් මෙහෙම.
යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා යොදා ගන්නා හරිද යොදා ගන්නා ඕනෙම දෙයකට තමයි පුතේ ඔයි නිෂ්පාදන සාධක කියලා කියන්නේ. පුතේ නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් 4කට වර්ග කරන්න පුළුවන්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායිකත්වය. මේක ලකුවට කතා වෙනවා අපේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ඇතුලේ. හරිද? එතකොට ඔයාලගෙන් ළමයි ඇති දැන් දිගට කරගෙන යන්න ඒ කියන්නේ A level වලට කොමර්ස් ස්කීම් එක තෝරගන්න ළමයි. එතකොට ඔයාලට මේක සෑහෙන්න වැදගත් වෙනවා. හරිද? ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි MCQ කොටසේ පළවෙනි ප්‍රශ්න 4 වගේම රචනාවේ පළවෙනි ප්‍රශ්නය දෙන්නේ මෙන්න මේ කියන කොටසයි. හරිද? එතකොට මේක ගැන ලොකුවට කතා වෙනවා අපි A level වලදී. දැනට චූට්ටක් කතා කරනවා. හරිද? right. එතකොට මේකේ දැන් A level වලට ගියට පස්සේ ඔයාලට හිතේ මොනවද දෙයනේ මේ O level වලදී තිබ්බේ කියලා. හරිද? ඒ කියන්නේ අමාරුයි කියන දේ නෙමෙයි හොඳේ. හරි. කෙසේ වෙතත් බලා ගන්නකො. එතකොට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායිකත්වය කියලා 4ක් තියෙනවා පුතේ. හරිද? right. භූමිය කියලා කියන්නේ ළමයි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස ලැබී ඇති දේවල්. මොනවාද ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස ලැබී ඇති දේවල්. ඒකට අපි කියනවා පුතේ භූමිය කියලා. භූමිය. right. ශ්‍රමය කියන්නේ ළමයි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා පුතේ මිනිසුන්ගේ කායික හා මානසික ප්‍රයන්තයන්. ප්‍රයන්ත කියලා දාන්න එපා හොඳේ නමක්. පුතේ කායික හා මානසික ශ්‍රමය. කායික හා මානසික වෙහෙස කියලා දාගමු. නේ? ඒක තමයි ප්‍රයන්තයන් කියලා කියන්නේ. හරි. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා කායික හා මානසික කාර්යයන් නැත්නම් වෙහෙස එහෙම නැත්නම් ප්‍රයන්තයන් අපි කියනවා පුතේ ශ්‍රමය කියලා. right. ඊළඟට මම ප්‍රාග්ධනය ගැන කිව්වේනේ. පුතේ ප්‍රාග්ධනය කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. පුතේ භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනය කරන්න අපිම හදපු දේවල්. හරිද? තාත්තා කුඹුර කොටන්න උදැල්ල අරගෙන යන. උදැල්ල හැදුවේ කවුද? අපි හැදුවේ. අන්න ඒව ප්‍රාග්ධනයටනේ. right. මිනිසාගේ නිර්මාණය. මිනිසා විසින් නිර්මාණය කළ දෑ මොනවද? ප්‍රාග්ධනය. right. ඊට පස්සේ ව්‍යවසායිකත්වය කියලා එකක් තියෙනවා. හරිද? පුතේ මේ තුනම තිබ්බත් වැඩක් නැහැ ව්‍යවසායිකත්වය නැත්තම්. ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා මෙන්න මේ අනිත් දේවල් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන දේවල් පුතේ සංවිධානය කරන්නේ, මෙහෙයවන්නේ, පාලනය කරන්නේ මෙන්න මේ කියන ව්‍යවසායිකත්වය. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා යොදා ගන්නා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන දෑ සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය
කරන ක්‍රියාවලිය අපි කියන උපදේ ව්‍යවසායකත්වය කියලා. right අපි කියන ව්‍යවසායකත්වය කියලා. දැන් මොකෝ පාඩම් කරගන්න ලීසි. හරිද? මේක පුතේ තාමත්ම වැදගත්. හොඳයි. හැම අවුරුද්දකම වගේ අහලා තියෙනවා. ඒක නිසා හොඳින් බලාගන්න. පොදු කැලල තමයි මේ තියෙන්නේ. මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න යොදාගන්නේ මේවා. හරිද? එතකොට පුතේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දේවල් තියෙනවා. අපි පුතේ හිරු එළිය නේ ස්වභාව ධර්මයෙන්නේ හම්බුනේ. ඊට පස්සේ සුළඟ ජලය ඒ වගේ දේවල් ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන්නේ. හැබැයි මෙහෙම තව දෙයක් මතක තියාගන්න පුතේ විභාගයේ මෙතෙක් අහලා නැහැ. අහන්න ඉඩ තියෙනවා. පුතේ දැන් ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන්නේ. හරිද? ඒත් පුතේ මිනිස්සු එක පොඩ්ඩක් එහෙම කරලා හදාගත්තා නම් දැන් ඔයා හිතන්න ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙනවා භූමියක් තියෙනවා. ওই භූමියටම තමයි යන්නේ. හරිද? මේ භූමිය පුතේ මිනිස්සු එකතු වෙලා කුඹුරක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අර නියරවල් බැඳලා වතුර ගෙනල්ලා ඊට පස්සේ ඒ විදිහට වගා කරලා ඉහලා නේ. එතකොට පළදාවක් ගන්න විදිහට මිනිස්සු හදලා තියෙනවා. භූමිය කලින් තිබ්බේ අන්න ඒක මිනිස්සු හදලා තියෙනවා කුඹුරක් විදිහට. එතකොට කුඹුර එන්නේ ප්‍රාග්ධනයට. ඇයි? මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක්. තව උදාහරණයක් ගන්න. අපි ත්‍රිකුණාමලය ඔයාලා දන්නවා ස්වභාවික වරායක්. ඒ කොළඹ වරාය ස්වභාවික වරායක් නෙමෙයි. අන්න පුතේ එතකොට ත්‍රිකුණාමලය වරාය අපිට ගන්න පුළුවන් භූමියට උදාහරණයක් විදිහට ස්වභාව ධර්මයේ දායාදයක්. ඒ කොළඹ වරාය අපි හදපු දෙයක්. මිනිසාගේ නිර්මාණයක්. ඒක ප්‍රාග්ධනයට. පාසිකුඩා වෙරළ තීරය අපි හදපු දෙයක්ද? නෑ. අපි හදපු දෙයක් නෙමෙයි. එහෙනම් භූමියට නේ? එතකොට අපි හිතමු වික්ටෝරියා ජලාශය අපි හදපු දෙයක්. අන්න එහෙනම් ඒ කියන්නේ ප්‍රාග්ධනයට. අන්න ඒ වෙනසත් ඔළුවේ තියෙන්න ඕන. right? හරි. මෙතන අහන්නේ කෘෂිකාර්මික බීජ අයත් නිෂ්පාදන සාධකේ වන්නේ. පුතේ කෘෂිකාර්මික බීජ. ඒව පුතේ මිනිස්සු තමා හදලා තියෙන්නේ. නේද? ඒක මිනිස්සු ඒ විදිහට පුතේ කවලම් කරලා ඒව මේව කරලා තමයි උක හදලා තියෙන්නේ. එතකොට යම් ළමයට උක එකපාරටමයි භූමියට කියලා දාන්න පුළුවන්. ඒක පුතේ මේක ගන්න වෙන ප්‍රාග්ධනයට. මොකද මිනිස්සු තමයි ඒක පැකට් කරලා ඉවලා දැන් මෙතන කතාවේ කියන විදිහට ඔන්ලයින් ඕඩර් එකක් දැවුවට පස්සේ අන්න ඒක ගෙදරට එනවා. පැකට් කරලා එහෙම නෙන්නේ. එහෙනම් ඒක ගන්න වෙන්නේ අපිට මොකක් විදිහටද? ප්‍රාග්ධනයේ විදිහට. දැක්කද වෙනස? හරිද? දාගන්න පුතේ ෂෝට් නෝට් එක ලස්සනට මේක. මොකද මේ ඔක්කොම ටික පාඩම් කරන්න ඕනේ නැහැ. ලීසිනේ. මුලින් මේක ඇල්ල දාවා. ඊට ටිකට මෙන්න මේ ටික දාවා. ලීසි. දාගන්න පුතා. හරි. එතකොට අපේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ 4. දෙකේම 4 නේද? හරි. මේහන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ ව්‍යාපාර සංවිධාන වර්ගයේ සම්බන්ධ වැරදි ප්‍රකාශය. හොඳේ වැරදි. මේ පුතේ ප්‍රශ්න කියනකොට හොඳින් අවධානයෙන් එක සැරෙන් කියවන්න බලන්න. දැන් MCQ ටික ගත්තට පස්සේ MCQ ප්‍රශ්න පත්‍ර ගත්තට පස්සේ පුතේ පට්ට අවධානයෙන් කරන්න ඕන. මොකද ගොඩක් ළමයින්ට වැරදෙන්නේ. දැන් මම පේපර් මාකින් කරන මිස් කෙනෙක් එක්ක කතා කරා. එයා කිව්වේ පුතේ මේ ගොඩක් ළමයි අවධානය නැතිකම නිසාලු ගොඩක් මේ පිළිතුරු වරද්ද ගන්නේ. ඒක නිසා හොඳින් කියවන්න ඕන. හරිද? right. පුතේ මෙතන කියන විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. එතකොට ඔයාලා දන්නවා ව්‍යාපාර සංවිධාන ගැන අපි කතා කරා. ව්‍යාපාර සංවිධාන ප්‍රධාන ක්‍රම 3ක් යටතේ අපි වර්ග කරා. මොනවද පුතේ ප්‍රධාන කොටස් 3? වර්ග කරපු ඒ කියන්නේ ව්‍යාපාර සංවිධාන වර්ග කරපු ප්‍රධාන කොටස් 3 මොකද්ද? මතක් කරගන්න. එකක් අරමුණ අනුව, හිමිකාරීත්වයේ අනුව. ඊට පස්සේ හිමිකාරීත්වය අනුව
අරමුණ අනුව හා පරිමාණය අනුව. හරිද? ඔන්න ක්‍රම තුන හරහා තමයි අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරේ. එතකොට තමයි පුතේ හිමිකාරීත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරා. හිමිකාරීත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරා. පුතේ පළවෙනි එක තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ පොදු අංශයේ ව්‍යාපාර. හරිද? පොදු අංශයේ පෞද්ගලික. ඊට පස්සේ අරමුණ අනුව ලාභ අරමුණු කරගත් හා ලාභ අරමුණු කර නොගත් විදිහට වර්ග කරලා ඇති පුතේ. ඒ ටික අනිවාර්යයෙන්ම බලා ගන්න ළමයි ඒ තරමට වැදගත්. ව්‍යාපාර සංවිධාන ගැන පුතේ අනිවාර්යෙන් සෑම අවුරුද්දකම අහනවනේ. ඒක නිසා ඒ ටික ගොඩක් වැදගත්. ඒ ටික හොඳින් බලා ගන්න ඕන. හරිද? එතකොට මෙතන කියන විදිහට පුතේ දෙපාර්තමේන්තු වල තියෙන ලක්ෂණ. එතකොට පුතේ ඔය කේවල ස්වාමී තනි පුද්ගල ව්‍යාපාර ඔය සිල්ලර කඩ වගේ තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් වල පුතේ තියෙන ලක්ෂණ වාසි අවාසි හවුල් ව්‍යාපාරවල තියෙන වාසි අවාසි ලක්ෂණ ඔබ ගොඩක් බලා ගන්න ඕන. හොඳින් ඔලුවට දා ගන්න ඕන. ඒ ටික අනිවාර්යයෙන්ම කියව ගන්න. රයිට්. ඊට පස්සේ ළමයි මෙතන අහලා තියෙන දෙපාර්තමේන්තු ගැනනේ. බලමු දෙපාර්තමේන්තු ගැන නිවැරදිම පිළිතුර මොකක්ද කියලා. වැරදි ප්‍රකාශයනේ අහන්නේ. නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානීන් නිල නාමයෙන් පෙනී සිටිය යුතු නොවේලු. හොඳේ. ඒක තියෙන්න දීලා අපි ඉතුරු පිළිතුරු ටිකට යමු. ඊළඟ එකේ කියන පුතේ ජනතාව අත්‍යවශ්‍ය සේවා සැපීමේ බොහෝ විට දෙපාර්තමේන්තු තුලින් සිදුවේ. ඒක රාජ්‍ය වාර්ෂික ආය ලේඛනයෙන් මුදල් වෙන් කෙරේ. ඒක නිවැරදි. පාර්ලිමේන්තුව හා අදාළ අමාත්‍යාංශ පාලනය යටත් වේ. පාර්ලිමේන්තුවේ හා අදාළ අමාත්‍යාංශ පාලනය යටත් වේ. එතන පොඩි ගැටලුවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ හා අදාළ අමාත්‍යාංශ පාලනයට යටත් වේ කියලා වෙනස් වෙන්න ඕන. හරිද? එතකොට හරි 2 3 4 ටික හරි පුතේ. ඒ පළවෙනි එක වැරදි. නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමයෙන් පෙනී සිටිය යුතු වේ. මෙතන තියෙන යුතු නොවේ කියලා. හරිද? ඒක තමයි පිළිතුර වෙන්නේ. එතකොට තුන්වෙනි එකට පිළිතුර අංක 1. අර මේ දවස්වල පුතාලට ඇහෙන ඇති ඔය පොලිස් දෙපාර්තමේන්තුව වන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති නේ. පොලිස්පති. අන්න පොලිස්පති අත්අඩංගුවට ගන්නවා කියලා කියන්නේ. අන්න නිල නාමයෙන් නේද? රයිට්. 3 හරි. 4 ව්‍යාපාර වසාද වීම නිසා බලපෑම් ඇති කරන පරිසරය වන්නේ. පුතේ ඇල්මැති පාර්ශව ගැන හොඳින් බලා ගන්න. විභාගය අනිවාර්යෙන් අහනවා. එතකොට මෙතන තාක්ෂණික පරිසරය ආර්ථික පරිසරය නැහැ. ගෝලීය පරිසරය නැහැ. දේශපාලන පරිසරය. පුතේ දේශපාලන පරිසරයෙන් තමයි ප්‍රතිපත්ති සම්පාදනය කරලා දෙන්නේ නේ. එතකොට මූල්‍ය ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තිය ඔන්න ඔය වගේ දේවල් ගැන කතා කරන්නේ. කියන්නේ අයවැය ගැන එහෙම කතා කරනවනේ. ඒව කරන්නේ පුතේ දේශපාලනික පරිසරය ඇතුලේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම ඇල්මැති පාර්ශව ගැන හොඳින් බලාගෙන යන්න. ඇල්මැති පාර්ශව වර්ග කරන විදිය අභ්‍යන්තර බාහිර. ඒ කියන්නේ පුතේ ඇල්මක් දක්වන පාර්ශවනේ. ওই ඇල්මක් දක්වන පාර්ශව ගත්තට පස්සේ යාලා ව්‍යාපාරය ඇතුලේ ඉන්නවා, ව්‍යාපාරෙ පිටේ ඉන්නවා. නේ? දැන් මේ පාඩම් ඇතුලේ පුතේ තියෙන්නේ ඔයා ව්‍යාපාරිකෙක් විදියට. හරිද? ඔයා ව්‍යාපාරිකෙක් විදියට ඔයාට බලපෑම් වෙන්නේ මොන විදිහටද? අභ්‍යන්තරය කියන්නේ ඔයාගේ ව්‍යාපාරය ඇතුලේ ඉන්න කට්ටිය. බාහිරය කියන්නේ ඔයාගේ ව්‍යාපාරෙන් පිටේ ඉන්න අය. ඔයාගේ ව්‍යාපාරය ඇතුලේ ඉන්නේ කවුද? හිතන්න ඔය ළඟම කඩේ මුදලාලි ගත්තොත්, මුදලාලිගේ කඩේ ගත්තොත්, සිල්ලර කඩේ ගත්තොත්, ඕක ඇතුලේ ඉන්නේ කවුද? මුදලාලි ඉන්නවා. ඒ කියන්නේ හිමිකරුවෝ ඉන්නවා. ඊට පස්සේ වැඩ කරන අය ඉන්නවනේ. සේවකයින් ඉන්නවා. නේද? අන්න ඒ වගේ කට්ටියනේ පුතේ. එතකොට ව්‍යාපාරෙන් පිටින් ඉන්නේ කවුද? අන්න ඔයා ගිහිල්ල ඉවර වෙලා කඩෙන් බඩු ගන්නේ. පාරිභෝගිකයා. එතකොට එයාට ගමේ නැන්ද කෙනෙක් ඉන්න කුසුම කියලා. කුසුම නැන්ද තමයි ගිහිල්ල වෙලා පලා ටික දෙන්නේ. අන්න පලා ටික සප්ලයි කරපු කෙනා. ඒ සැපෙම් කරු එළියෙන් එන්නේනේ. එතකොට ඔයි කියන දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, තාක්ෂණික පරිසරය, රජය මෙහාල පිටින් එන කට්ටියනේ. එතකොට යාලා බාහිර පාර්ශව. ඕව ගැන හොඳින් බලන්න ඕන. හොඳේ. රයිට්.
එතකොට 4ට පිළිතුරු පුතේ අංක 1 විදිහට ගන්න පුළුවන්. www.saubhagya.lk අයත් සංවිධාන මාධ්‍යයට අදාළ නිවැරදි පිළිතුර අහනවා. එතකොට sannivedana මාධ්‍යයන් මොනවද? sannivedana මාධ්‍යයන් ගත්තට පස්සේ එකක් තියෙනවා වාචික. වාචිකව sannivedana කරන ඒවා මොනවද පුතේ? වාචිකව අපි sannivedana කරන ඒවා මොනවද? මේ කතා කරන්නේ අපි වාචිකව. එතකොට ওই රැස්වීම ඒ වගේ දේවල් පුතේ වාචිකව කරන දේවල් නේ. එතකොට දෙවෙනි එක තමයි පුතේ විද්‍යුත් ක්‍රම හරහා ඊමේල් ඊට පස්සේ ෆැක්ස් ඊට පස්සේ මේ කියන විදිහට වෙබ්සයිට්ස් ඒව ගන්න පුළුවන්. ඊට පස්සේ සංඥා හා සංකේත වලින් අපි sannivedana කරන්නේ කොහොමද? දැන් අපි වාහනයක් අරගෙන යනකොට අර පොඩි ළමයෙකුත් එක්ක ලොකු ළමයෙක් ඉන්නව පේනවනම් අපි දන්නවා ඉස්කෝලයක් ඉස්සරහින් තියෙනවා කියලා. අන්න ඒ සංඥාව අපේ ඔළුවට ගියා නේ. ඒ අදාළ ඒ කියන්නේ පුතේ මේ sannivedanayේදී වෙන්නේ කෙනෙක්ගේ අදහසක් තවත් කෙනෙක්ට ප්‍රකාශ කිරීමක්. සරලවම කිව්වොත්. නේද? එතකොට දැන් අර බෝඩ් එක දකිනකොට ඒකේ තියෙන අදහස අපේ ඔළුවට යනවා. හරිද? එතකොට පළවෙනි එක මොකද්ද ළමයි? වාචික ඊට පස්සේ ලිඛිත ලිඛිත කියන්නේ මොනවද? ලිඛිත ලිඛිත කියන්නේ පුතේ ওই ලිපි දැන්වීම් පුවරු අන්න ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඊට අමතරව සංඥා හා සංකේත තිබ්බා. අනිත් එක විද්‍යුත්. ওই හතරෙන් තිබ්බේ වාචික, ලිඛිත, විද්‍යුත්, සංඥා හා සංකේත. ওই හතර තියෙන්නේ. right? එතකොට මේක කෝකටද අයත් වෙන්නේ? මේකේ පුතේ අභ්‍යන්තර විද්‍යුත් නොවන එකකුත් නෙමෙයි. හරිද? අභ්‍යන්තර එකකුත් නෙමෙයි මේක. මොකද පුතේ අභ්‍යන්තර කියන්නේ ඒ අදාළ දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන එකක් වෙන්න ඕනේ නේද? පිටට ගන්න බැරි වෙන්න ඕනේ. ඒ වුණාට මේක පිටටත් තොරතුරු සප්ලයි කරනවනේ. එහෙනම් මේක බාහිරටත් යොමු වෙනවා. වාචික විද්‍යුත් sannivedana මාධ්‍යක. පුතේ වාචික එකක්ද? මේ සෞභාග්‍යයෙන් කතා කර කියනවාද මෙහෙමයි කියලා? නෑ. විද්‍යුත් ලිඛිත අභ්‍යන්තර sannivedana මාධ්‍යක නෑ. බාහිර විද්‍යුත් sannivedana මාධ්‍යක. ඔව්. පාඩ උත්තරේ 4. right. අපි යන් 6ට භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරික ලක්ෂණයක් වන්නේ. දැන් භාණ්ඩ හා සේවා කියන දෙක ගත්තොත් පුතේ. භාණ්ඩ සේවා. ඒ දෙක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද පුතේ ගොඩාක් අවුරුදු වල ඒක ඒ කියන්නේ භාණ්ඩ හා සේවා පිළිබඳව සෑහෙන්න අහලා තියෙනවා. ඒක නිසා ඒක හොඳින් බලා ගන්න ඕන. භාණ්ඩ සේවා. පුතේ භාණ්ඩ හා සේවා කියන දෙක ගත්තට පස්සේ භාණ්ඩ කියන්නේ මොනවද? භාණ්ඩ කියන්නේ අපිට ස්පෘශයි අල්ලන්න පුළුවන් නේ. ඒ කියන්නේ පුතේ මිනිසුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන ස්පෘශ දේවල්. එතකොට උවමනා කියන්නේ පුතේ මිනිසුන්ගේ උවමනා තෘප්තිමත් කරනවා කියන්නේ තෘප්තියක් ලබනවා කියන්නේ පුතේ එයාට සතුටක් දෙනවා. හරිද? එයාගේ ආසාව තව කෙනෙක් සංසිඳවනවා. අන්නේ අදහස තියෙන්නේ. හරිද? ඔක දැන් ආර්ථික විද්‍යාවේදී සෑහෙන්න ওই වගේ වචන තියෙනවා. ඒව අපි A level වලදී කතා කරමු නේද? right. එතකොට සේවාවන් කියන්නේ පුතේ මිනිසුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන යම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. එතකොට මෙන්න මේ කියන භාණ්ඩ පුතේ ස්පෘශයි. සේවා අස්පෘශයි. අල්ලන්න පුළුවන්ද? මේ මං සපයන සේවාව ඔයාලට අල්ලන්න පුළුවන්ද? බෑනේ. බෑ. හරිද? right. අන්න ඒවත් ඒ ටික ඔළුවේ තියාගෙන අපි පිළිතුරකට යන්න බලමු ළමයි. එතකොට මෙතන කියන විදිහට ළමයි මෙහන් ස්පර්ශ කළ නොහැකි දෑ නිෂ්පාදනය කරයි. ලක්ෂයක් නේ අහන්නේ. ස්පර්ශ කළ නොහැකි දේවල්ද පුතේ නිෂ්පාදනය කරන්නේ භාණ්ඩ නිෂ්පාදනයේදී නෑ. ඊට පස්සේ දෙවෙනි එක භෞතික පැවැත්මක් ඇති දෑ නිෂ්පාදනය කරයි. භෞතික පැවැත්මක්. ඒ කියන්නේ පුතේ භෞතිකව පේන්න තියෙන දෙයක්. ඔය එක හරි. අපි ඊට වඩා හොඳ එකක් තියෙනවද බලන්න.
උවමනා සපුරාලන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් කියන සේවාවක් පුතේ. ගබඩා කර තබාගත නොහැකි සේවාවන්. දැන් මේක ඇවිල්ලා භාණ්ඩයක් ෆෝන් එක. මේක පුතේ ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ සේවාව මගේ මේ තියෙන ස්කිල් එක ඔයාලට ගබඩා කරලා තියන්න පුළුවන්ද? බෑනේ. අන්න පිළිතුර එතකොට වෙන්නේ 6 වෙනි එකට උත්තර 2නේ. 2. right. අපි යන් 7ට කමල් චීනයෙන් බෑග් මැසීමට අවශ්‍ය රෙදි ගෙන විත් විවිධ ප්‍රදේශවල බෑග් සැපයුම්කරුවන්ට බෙදා හරි කියලා වෙනස් කරගන්න. හොඳේ. බෙදා හරි. ඒ අනුව කමල්. පුතේ කමල් කරන්නේ මොකක්ද? කමල් කරන්නේ පිටරටකින් භාණ්ඩ ගෙන්නලා මෙන්න කමලා පිටරටකින් භාණ්ඩ ගෙන්නලා එයා කරන්නේ මොකද්ද? බෑග් ඇසුරුම් කරුවන්ට බෙදා හරිනවා. මෙයා කවුද කියලා අහනවා. මෙයා කවුද? ඔව් කමල් තමයි. මෙයා කවුද කියලා අහන්නේ. මෙයා පළවෙනි එකේ තියෙන නිෂ්පාදකයෙක්ලු. මෙයා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනවද? ඒ කියන්නේ පුතේ මෙහෙමයි. එතනදී හිතන්න ඕන නිෂ්පාදකයා කියන තැනදී නිෂ්පාදකයා කරන්නේ පුතේ අර භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ කියන දේවල් අරගෙන තමයි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගමු සපත්තු හදන කෙනෙක්. හරිද? සපත්තු හදන කෙනෙක් විදිහට අපි ගමු ඒ ව්‍යාපාරිකයා පුතේ සම් ගන්නවා නේ, නූල් ගන්නවා ඊට පස්සේ සපත්තු වලට දාන අඩි ගන්නවා, ශ්‍රමිකයන් ගන්නවා, ව්‍යාපාර ආයතනයක් අරගෙන ඉවර වෙලා ওই ගොඩනැගිලි තියෙනවා. ඒවා අරගෙන ඉවර වෙලා එයා පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් එළියට දානවා. මොනවද? සපත්තුවන්නේ දාන එළියට. අන්නේ යෙදවුම් ටික අරගෙන තමයි මෙයා නිමවුම් බවට පත් කරන්නේ. අන්න යෙදවුම් නිමවුම් බවට පත් කරන කෙනා තමයි නිෂ්පාදකයා. මෙතන හිම දෙයක් තියෙනවද? නෑ. කමල් මොකද්ද කරන්නේ? පිටරටින් පුතේ භාණ්ඩ ටිකක් අරගෙන ඉවර වෙලා ලංකාව ඇතුලේ ඉන්න කට්ටියට බෙදා හරින එකක්. එතකොට යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය මෙතන නෑ. දෙවෙනි එක පාරිභෝගිකයෙක්. පාරිභෝගිකයෙක් කියන්නේ පුතේ අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ මිලදී ගන්න කෙනෙක්. අවසාන පරිභෝජනය සඳහා. ඔයා ගත්තොත් ඔයා සබන් කැටයක් ගන්නවා. ඒක අවසාන පරිභෝජනය. හරිද? ඔයා සීනි ගන්නවා. ඔයා අවසාන පරිභෝජනය. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. තව කෙනෙක් සීනි අරගෙන ඉවර වෙලා රසකැවිලි හදන්න ගන්න පුළුවන්නේ. අන්න එතකොට යා පරිභෝජනයක් පුතේ ඒත් එතන පොඩි වෙනසක් තියෙනවා. ඒක අවසාන පරිභෝජනය සඳහා ගන්න එකක් නෙමෙයි. හරිද? right. එතකොට මෙයා පරිභෝගිකයෙක්ද? අවසාන පරිභෝජනයටද ගත්තේ? නෑ. එයා කරේ තව කෙනෙක්ගෙන් අරගෙන තව කට්ටියට බෙදා හැරුව එකක් නේ. right. ඊළඟ එකට යන් අපි සැපයුම්කරුවෙක්. සැපයුම්කරුවෙක් කියන්නේ තවත් කෙනෙක්ට පුතේ ඒක විකුණන මෙයා. විකුණලා ඉවර වෙලා ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා එයා පුතේ සපයනවා. යම් දෙයක් සපයන්න පුළුවන්. ඔය නිෂ්පාදන සම්පත් සපයනවා. මෙතනදී එහෙම බලනකොට මේ කමලුත් සැපයුම්කරුවෙක් පුතේ. සැපයුම්කරුවෙක්. තරංකරුවෙක්ද? තරංගකරුවෙක් කියලා කියන්න පුළුවන් ඉතින්. ඕනම නිෂ්පාදකෙක් තරංගකරුවෙක් වෙන්න පුළුවන්. ඒ නිවැරදිම පිළිතුර විදිහට මෙතන තියෙන පුතේ එයා සැපයුම්කරුවෙක්. පිටින් අරගෙන අන්න බෑග් නිෂ්පාදනය කරන අනිත් කට්ටියට බෙදා හරිනවා. හරිද? එතකොට බෑග් නිෂ්පාදනය කරන කෙනා ඔයා නම් ඔයාගේ පැත්තෙන් බැලුවොත් මේ කමල් කවුද? සැපයුම්කරුවෙක්. අන්න පිළිතුර එතකොට අංක 3-7ට. පුතාලට යම් ගැටලුවක් තියෙනවා නම් යම් තැනක එක්සෑම් එකේ කිසි ගැටලුවක් නැහැ. ඕන වෙලාවක පුතේ මැසේජ් එකක් දාන්න. මගේ නම්බර් එක තමයි 070යි 588යි 738යි 9. මේ නම්බර එකට පුතේ WhatsApp ඉන්නවා. මැසේජ් එකක් දාලා ඕන ප්‍රශ්නයක් අහන්න. එක්සෑම් එක වෙනකම් ඕන ප්‍රශ්නයක් අහන්න. හරි. එක්සෑම් එකෙන් පස්සේ උනත් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. හරිද? right. ඊළඟට අහනවා පුතේ මේ අකුරු වලින් හවුල් ව්‍යාපාර වලට බලපාන පනත් වනුයේ. හරිද?
පුතේ මෙන්න මේ ගැනත් හොඳින් බලා ගන්න ඕන. හරිද? එතකොට ওই ව්‍යාපාර සංවිධාන ක්‍රම ගැන අපි කතා කරද්දී පුතේ ව්‍යාපාර සංවිධානවල ක්‍රමයක් තමයි මෙන්න මේ කියන හවුල් ව්‍යාපාර ක්‍රමය. හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ අවමය 2ක් සහ උපරිමය 20ක්. ඔක කියලා තියෙන සමාගම් පනතින්. හොඳේ. අතර ප්‍රමාණයක් ඉන්න පුතේ මිනිස්සු එකට එකතු වෙලා පොදු අරමුණක් උදෙසා වැඩ කරන පුද්ගල සමූහයක්. සෙට් එකක්. හරිද? අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. පුතේ එකම අරමුණකින්. හරිද? එතකොට ওই 20 දෙනා ගත්තොත් 20 දෙනා 10 දෙනෙක් කියලා හිතමු. ওই 10 දෙනාගේ විවිධ අරමුණු නැහැ. එකම අරමුණක් උදෙසා තමයි යන්නේ. ලාභ අරමුණක් උදෙසා තමයි මෙයාලා වැඩ කරන්නේ පුතේ. right? හරි. බලමු ළමයි. මෙම අගොල්ලෝ හවුල් ව්‍යාපාර වලට බලපාන 50 වෙනි පුතේ 2007 අංක 4 දරන සමාගම් පනතින් තමයි ඔය සීමා කරලා තියෙන්නේ. එතකොට 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත ඉතින් හවුල් ව්‍යාපාර ආඥා පනත අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරයට බලපාන්න එපයිනේ. ඒක එතකොට ගන්න වෙනවා. 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත මට මතක නැහැ. මතක නැහැ කියන්නේ සමූපකාර පනත ඉන්න විදිහක් නැහැ. එතකොට බලන්න පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. පුතේ මෙහෙමයි. දැන් හවුල් ව්‍යාපාරයක් ගත්තොත් හවුල් ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ. ව්‍යාපාරයේ නම හවුල් ව්‍යාපාරයේ ඉන්න අයගේ නම් වලින් මේක ආරම්භ හවුල් ව්‍යාපාර අයකින් ඇරෙන්න වෙන නමක් දානවා නම් මේක ලියාපදිංචි කරන්න ඕනි. හරිද? එතකොට මෙතන ගත්තොත් පුතේ ABC. එතකොට අපි ABC sure. ඒ වගේම E sure නම් ABC BC ABC අනේ C sure නෑ නේ. A B D E පිළිතුරු අංක 3 විදියට ගත හැකියි. පිළිතුරු අංක 3 8 අවුනේ ABD 8 පිළිතුරු අංක 3 right. ඊළඟට යමු පුතේ 9 වෙනි ප්‍රශ්නෙට. මොකක්ද බලන්න මේ කියන්නේ? සෑම වාණිජ්‍ය බැංකුවක්ම නිකුත් කරන චෙක් පත්වල චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම්පත් තීරයෙන් දක්න තීරුවක් හැඳුනුම් තීරුවක් පුතේ හොඳේ දක්නට ඇත. එම තීරුවේ අංක පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ. පුතේ චෙක් එකක අංක ගත්තම ওই අංක ප්‍රධාන වශයෙන් 4කට කඩලා තියෙනවා. හරිද? එතකොට මේකේ පුතේ පිළිවෙලක් තියෙනවා. ඕන කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් විදිහට පිළිවෙලක් තියෙනවා. එතකොට මේ පිළිවෙල ගත්තොත් පුතේ පළවෙනියටම තියෙන අංක සෙට් එකකින් ගන්න පුළුවන් මේ චෙක්පත් අංකය. චෙක්පත් අංකය. දෙවෙනියට සෙට් එකක් තියෙනවා පුතේ. දෙවෙනි සෙට් එකෙන් පෙන්වන්නේ ළමයි බැංකු අංකය. බැංකු අංකය. ඒ කියන්නේ මෙහෙමයි. චෙක්පත් අංකය බැංකු අංකය. ඒ කියන්නේ අපි හිතමු people bank එකට අදාළ අංකයක් තියෙනවා. හරි. ඔන්න people bank එකට අදාළ අංකය. ඊළඟට ඒ බැංකු ශාඛාවේ අංකය. බැංකු ශාඛාවේ ශාඛා අංකය. ශාඛා අංකය. ඒ කියන්නේ දැන් ඇඹිලිපිටිය ශාඛාවෙන් නම් ඇඹිලිපිටිය ශාඛා අංකය. හරිද? people bank එකේ ඇඹිලිපිටිය ශාඛාව. හොඳයි. right. අන්තිමේටම පුතේ බැංකු ශාඛාවේ අංකයෙන් පස්සේ තියෙනවා අපේ ගිණුම් අංකය. ගිණුම් අංකය. බලන්න පුතා මේ ටික තියෙන්නේ මොන පිළිතුරේද කියලා. පිළිතුරු අංක චෙක්පත් අංකය බැංකු වේ අංකය බැංකු ශාඛා අංකය බැංකු ගිණුම් අංකය. පිළිතුරු අංක 2 9 2 right. ඊළඟට පුතේ තියෙනවා ගනුදෙනුවකට අදාළ නියමිත වටිනාකම ගැනුම්කරුවන්ගේ ගිණුමෙන් අඩු වී බැංකුව හරහා විකුණුම්කරුවගේ ගිණුමට මාරු වෙන මෙයට අදාළ කාඩ්පත් වර්ගය. මේක නම් ඉතින් ලේසියිනේ. හරපත පුතේ හරපත. අපේ ළඟ තියෙන්නේ
බැංක් කාඩ් තියෙන්නේ. අපේ වැඩි හරියක් තියෙන්නේ. ඩෙබිට් කාඩ් කියලා තියෙන්නේ. එතකොට එන්නේම තමයි පුතේ මෙන්න මේ කියන හරපත. එතකොට මේව නිකුත් කරන ආයතනය ගත්තොත් හැම ආයතනයකටම නිකුත් කරන්න බෑ. ප්‍රධාන වශයෙන් පුතේ ලෝකෙ පිළිගත් ආයතන කිහිපයක් තියෙනවා. ලංකාවේ වැඩිම භාවිතා වෙනවා පුතේ වීසා කියලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ. වැඩි පෙන්නන්න හොඳ නැහැ. නේ? ඉතින් වීසා කියලා ගහලා තියෙනවා මෙතන පේනවද? වීසා කියලා තියෙන්නේ. පුතේ ප්‍රධාන වශයෙන් තියෙනවා වීසා, ඇමරිකන් එක්ස්ප්‍රස්. හරිද? අන්න ඒ වගේ ආයතන වලින් නිකුත් කරනවා. හොඳයි. රයිට්. හරි. එතකොට පිළිතුරු අංක 10ට 1. 10ට පිළිතුරු අංක 1. ඊට පස්සේ සමර ජීව පාදයේ ආබාධයක් ඇති අයකි. ඔහු ජීවිත රක්ෂණයක් සහිත රක්ෂණ යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ අතර එහි ආබාධ ඇද්ද යන ප්‍රශ්නයට නැත වශයෙන් පිළිතුරු සපයා තිබිණි. අනේ සමරේ නේ. එතකොට මීට අදාළ මූලධර්මය වන්නේ පුතේ මූලධර්ම ප්‍රධාන වශයෙන් ඔයාලගේ 3ක් සිලබස් එකේ තියෙනවා මට මතක විදිහට. එකක් තමයි මේ රාක්ෂ හිමිකම. හරිද? ඒ කියන්නේ පුතේ යම් දීපලක් හෝ ජීවිතයක් පිළිබඳව රක්ෂණය කරන්න පුළුවන්. හරිද? හිමිකම තියෙනවා කියන එකට තමයි අපි රාක්ෂ හිමිකම කියන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා ළමයි හානිපූර්ණය. හානිපූර්ණය කියන්නේ ඒ කියන්නේ පුතේ යම් ඩැමේජ් එකක් වුණොත් ඒ ඩැමේජ් එක ගෙවීම සඳහා වන වියදම පමණක් පියවිය යුතුයි. දැන් මේ හිතන්නකෝ. දැන් වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා. රක්ෂණ සමාගමෙන් පුතේ මේක හදනවට වඩා මේ අපිට ගෙවීම කරනවා නම් පුතේ ලංකාවේ ඉන්න මිනිස්සු වාහන ගේනවා හප්පනවා. අන්න එතනින් ආදායමක් ගන්න. වාහන ගේනවා හප්පනවා. අන්න එතනින් ආදායම ගන්නවා. ওই විදිහට කරන ගණන්නේ. අන්න එක නැති කරන පුතේ මේ හානි පූර්ණේ කියන මූලධර්මය හරහා. ඊට පස්සේ අනිත් එක තමයි පුතේ හානිපූර්ණ උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය කියන්නේ පුතේ රක්ෂණය සඳහා දායක වන දෙපාර්ශ්වය ඉන්නේ. මම තමයි රක්ෂණය ගේන්නේ. හරිද? ඔයා තමයි ගන්නෙ. අන්න අපි දෙන්න අතර පුතේ උපරිම විශ්වාසයෙන් වැඩ ටික වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයත් ඇත්ත කියන්න ඕන, මමත් ඇත්ත කියන්න ඕන. මෙන්න යකෝ දැන් මම තමයි රක්ෂණ දැන් ආයතනයේ එන සේවකයෙක් මම කියලා හිතන්න. ඊකමට ඔයා තමයි රක්ෂණය ගන්න කෙනා. හරිද? දැන් මම කොහොම හරි කරලි වෙලා මගේ කමිෂන් එක ගන්න ඕන නිසා මම බොරු කියලි වෙලා ඔයාට කොහොම හරි කරලි වෙලා ඔන්න දැන් ඔයාට මාසේ ගානෙනවා. ඒ කියන්නේ වාරිකේනවා ඔයාට කිව්ව ගානට වඩා වැඩි ගානක්. හරිද? අන්න අපි දෙන්න අතර තියෙන මේ විශ්වාසය කැඩුණා නේද? නේ? අන්න ඒක නැති වෙන්න ඕන මෙන්න මේ මූලධර්මය හරහා. මොකද්ද එතකොට උපරිම විශ්වාසය කියන මූලධර්මය හරහා. දැන් මෙතන කවුද අපේ සමරේ කරේ මොකද්ද? සමර ජීව මොකද්ද කරේ? සමර ජීවගේ දැන් එයාට ආබාධයක් තියෙනවා ඒත් ඒක නැහැ කියලා වෙලා දාලා තියෙනවා. අන්න කඩ වෙලා තියෙන කොන්දේසිය මොකද්ද? මූලධර්මය මොකද්ද? උපරිම විශ්වාසය කියන මූලධර්මය. එතකොට පිළිතුරු අංක 4 11 4. right. ඊට පස්සේ යමු අපි 12ට. පුතේ ප්‍රවාහනය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් වන්නේ පුතේ මහා මාර්ග ප්‍රවාහනය ගමනාන්තය දක්වාම යොදාගත නොහැකිය. යොදා ගන්න බැරිද ළමයි? නිවැරදි ප්‍රකාශය අහන්නේ. යොදා ගන්න පුළුවන් නේ? මහා මාර්ග ප්‍රවාහනය පුතේ තමයි ඒ කියන්නේ ගමනාන්තය දක්වාම කරගන්න පුළුවන් බොහෝ දුරට. නේ? දුම්රියක් ඇවිල්ලා ඔයාලගේ ඉස්සරහට ගෙනල්ලා ඉවර වෙලා කුරියර් සර්විස් එකෙන් වගේ බඩු බාර දෙනවද? දුම්රියක් ඇවිල්ලා? නෑනේ ළමයි. නේ? එතකොට ෆ්ලයිට් එකක් ඇවිල්ලා ඔයාලගේ ඉස්සරහා බාලේ ඉවර වෙලා කුරියර් එකෙන් ඕඩර් කරපු මේ ඒ පැකට් එක ගෙනත් දෙනවද? නෑනේ. ඒතර තැපල් මාම ඇවිල්ලා ඉවර වෙලා බෙල් එක ගහලා ඉවරලා පාර ළඟට ඇවිල්ලා ගෙනත් දෙනව නේද? නේද? අන්න මහා මාර්ග ප්‍රවාහනය පුතේ ගෙදර ළඟටම ගන්න පුළුවන්.
ඊට පස්සේ ගුවන් ප්‍රවාහනයේදී බරින් අධික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ හැක. ෆ්ලයිට් එකේ යනකොට පුතේ කන්ටේනර් එහෙම දාගෙන යනවද? ඔය ලොකු ලොකු වාහනේම ගේනවද? යුද රැකියමත් ගේනවද? නෑනේ. ඒව ගන්නෙ නැත. ඒව පුතේ ගොඩක් ඔය බරින් වැඩි ඒවා රටවල් අතර ප්‍රවාහනය කරන්නේ නැව් හරහා. හරි. දුම්රිය ප්‍රවාහනය නියමිත කාල සටහනට අනුව සිදු වේ. ඔව් ඒක ඇත්ත. ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ. බොහෝ දුරට. ඒ වුණාට මේ පුතේ රටවල් වල එහෙම වෙනවා. හරිද? රයිට්. එතකොට දුම්රිය ප්‍රවාහන නියමිත කාල සටහනකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරි. ප්‍රවාහන වියදම් ඉහළ යාම භාණ්ඩ මිල ඉහළ යාමට හේතු නොවේ. යකෝ ප්‍රවාහන වියදම් වැඩි වෙනකොට භාණ්ඩ වල මිල ඉහළ නැතුනේ. ඔය මේ කවුද අර මතකද COVID-19 කාලේ නේ අපි ගොඩක් බඩු ඒ කියන්නේ භාණ්ඩ වර්ගයම පරිභෝජනය කරා සෑහෙන්න වැඩි මිලට මොකෝ ප්‍රවාහන වියදම් වැඩි කියලා. තෙල් වැඩි ඒව මේ වැඩි කියලා වෙලා හැබැයි මේ මිල තාමත් සමහර භාණ්ඩ හා සේවාවන් වල තියෙනවනේ. දැන් අඩු වෙලා ඒ වඩු කරන්නේ. ඔය කියන්නේ පුතේ ඔය පුතේ ප්‍රවාහනය කියන්නේ යෙදවුමක මිලක්. හරිද? අපි ගන්න ප්‍රධාන වශයෙන් යෙදවුම වශයෙන් තමයි ඔක ගන්න හොඳේ. එතකොට ඔබගේ මිල ඉහළ යනවා කියන්නේ ඒවගේ මිල ඉහළ යනවා කියන පුතේ නිෂ්පාදනය කරන්න යන පිරිවැය වැඩි. එතකොට යාළුවා මොකද්ද කරන්නේ? භාණ්ඩයක් ප්‍රවාහනය කියන්නේ පුතේ බෙදා හැරීම. ඒ කියන්නේ මෙහෙමයි. බෙදා හැරීම යටතට යන්නේ. එතකොට භාණ්ඩය පාරිභෝගිකයාගේ අතට යනකම් ගියපු සමස්ත පිරිවැය නැතෙන්ට දාන්නේ. එතකොට පුතේ ඒ පිරිවැයත් නිෂ්පාදනයේ පිරිවැයක්ම තමයි. එතකොට ඒකත් භාණ්ඩේ මත ඇතිවන පිරිවැයක්නේ. එතකොට භාණ්ඩේ විකිණීමෙන් අර පිරිවැයත් කවර් වෙන්න ඕන. අන්න එතකොට පිරිවැය වැඩි වෙන භාණ්ඩේ මිලත් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හරිද? රයිට්. එතකොට පිළිතුර වෙන්නේ ළමයි කෝ එතකොට 12ට පිළිතුර වෙන්නේ පුතේ අංක 3නේ. 12 3. alright. ඊට පස්සේ තියෙනවා පුතේ තොංග වෙළඳාමෙන් දැක්වෙන ප්‍රකාශයක් තෝරන්න. තොග වෙළඳාමක්. බලමු පුතා. තොග වෙළඳාම. පුතේ තොග කියනකොට පුතා මෙහෙමයි. ඒක තේරුම් ගන්න මෙහෙම. දැන් තොග වෙළඳාමකදී කරන්නේ පුතේ මේ ඉන්නේ තොගේ හිමි කෙනා. හරිද? තොග වෙළඳාම් කරු තමයි මේ ඉන්නේ. පුතේ තොග වෙළඳාම් කරුගේ අරමුණ වෙන්නේ තවත් කෙනෙක්ට භාණ්ඩය දීලා අතරමැදි ආදායමක් ලබන එක. එතකොට මෙයා තව කෙනෙක්ගෙන් ගන්නවා. මෙයා නිෂ්පාදකයාගෙන් තොග වෙළඳ ගන්නවා. තොග වෙළඳගෙන් සිල්ලර වෙළඳ ගන්නවා. එතකොට මේ තුන් දෙනාගේ අතර තියෙන සම්බන්ධය බලන්න. මෙයා මොකද්ද කරන්නේ? මේ කවුද? භාණ්ඩය නිෂ්පාදනය කරන කෙනා. මේ කවුද? තොග වෙළඳා. මෙයා කවුද? සිල්ලර වෙළඳා. සිල්ලර වෙළඳගෙන් තමයි පුතේ පාරිභෝගිකය ගන්නෙ. එතකොට මෙයාලගේ අරමුණු වෙනස් පුතේ. සහ එයාලා ඉන්න පරිසරයන් වෙනස්. එතකොට මෙයා මොකද කරන්නේ? භාණ්ඩේ හෝ සේවාව පුතේ නිෂ්පාදනය කරලා දෙන එක. ඒ කියන්නේ අර යෙදවුම් ටික අරගෙන භාණ්ඩයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කරලා දෙන එක මෙයා කරන්නේ. මෙයා මොකද කරන්නේ? නිෂ්පාදකයා හදපු භාණ්ඩ ටික අරගෙන ඒක තියාගෙන සිල්ලර වෙළෙන්දොන්ට විකුණන එක. එතකොට සිල්ලර වෙළෙන්ද කරන්නේ මොකක්ද? තොග වෙළෙන්දකින් ගත්ත භාණ්ඩ ටික අරගෙන එයා කරන්නේ මොකද්ද? පාරිභෝගිකයාට විකුණන එක. පාරිභෝගිකයා මොකද්ද කරන්නේ? අනේ කෑම කන එක. හරිද? මම මේ සරලවම කියන පුතේ එයා කරන්නේ පරිභෝජනය කරන එක. හරිද? right. අපි බලමු එතකොට මේ අදහස මෙන්න මෙයාගේදී මෙන්න මෙතනදී තියෙන අදහස එළියට එන පිළිතුරක් බලමු අපි. තොග වෙළඳාමෙන් දැකෙන ප්‍රකාශය තෝරන්න. ජය මග ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සල සඳහා පරිප්පු කිලෝ 100ක් විකිණීම. එතකොට මේක තොග වෙළඳාමක්ද? පුතේ අනිත් එක මේක. පුතේ වෙළඳාමක් වෙනව නම් අනිවාර්යයෙන්ම අහගන්න. වෙළඳාමක් වෙනව නම් ඒක කණ්ඩව සිද්ධ වෙන්න ඕන. දිගින් දිගට සිද්ධ වෙන්න ඕන.
දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ අයියගේ බයික් එක අයියා විකුණනවා. ඔක වෙළඳාමක්ද? නෑ. අයියා පුතේ බයික් ගෙනල්ලා විකුණනවා නම් අනිත් පැත්තට. අන්න ඒක වෙළඳාමක්. හරිද? රයිට්. එතකොට ඒ අදහස මෙතන නැහැ. පාසල් ශිෂ්‍යයෙක් පොත්හලකින් අභ්‍යාස පොතක් මිලදී ගැනීම. නෑනේ පුතේ අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ විකුණන්නේ සිල්ලර වෙළෙන්ද. එහෙනම් සිල්ලර වෙළෙන්ද තමයි මෙතන මේ කියන්නේ. සහන් පෙරේරා තම නිවසේ සාදයකට සමගි බේකර්ස් වෙතින් පාන් රාත්තල් කිලෝ 100ක් ගැනීම. එතනත් වෙන්නේ පුතේ සාදයකට ගන්නව නම් අකණ්ඩව සිද්ධ වෙනවද? නැත. මෙයා කරන්නේ මොකද්ද? පාරිභෝගිකයෙක් වේ. හරිද? පාරිභෝගිකයෙක්. ඊට පස්සේ මාතර හෝටලයකට නිපුණ හාල් කිලෝග්‍රෑම් 200ක් විකිණීම. පුතේ නිපුණ කියන්නේ වල දන්නවනේ. ඒක ලොකු ඒ කියන්නේ හාල් ව්‍යාපාරිකයෙක්ගේ නම. ඒක එක පැත්තක්. අනිත් පැත්තේ එතකොට ඔයාලට තේරෙනවනේ. තොග වෙලෙන්දෙක් සිල්ලර වෙලෙන්දෙට්ට භාණ්ඩ විකුණනවා. හරිද? අන්න වෙලෙන්දෙක් සිල්ලර වෙලෙන්දෙට්ට භාණ්ඩ විකුණන්නේ කවුද මේ? තොග වෙලෙන්දා. තොග වෙලෙන්දා. අන්න පිළිතුර වෙන්නේ එතකොට අංක 4-13ට. right. ඊට පස්සේ පුතේ 15 හොඳින් කියව ගන්න. නම වරද්දන්නේ නැහැ හොඳේ. ඥානපාල නිර්මාණ මහතා COVID-19 වසංගතයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ප්‍රතිශක්ති වඩවන පානයක් දේශීය ඖෂධ වර්ග භාවිතයෙන් හඳුන්වා දෙන ලදී. එහිදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් එම ඖෂධීය පානය පිළිබඳ දේශනයක් පවත්වන ලදී. ඔතන දෙකක් වෙලා තියෙනවා පුතේ. නේද? ඔතන දෙකක් වෙලා තියෙනවා. එකක් මොකක්ද? ඥානපාල කරලා තියෙන එක වැඩක්. මොකද්ද? ප්‍රතිශක්ති කරන ප්‍රතිශක්තිය වඩවන පානයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමක් මෙතන වෙලා තියෙනවා මුලින්. නේද? එතකොට ඔයාට පුතේ අලෙවිකරණය කියන පාඩමේදී අලෙවිකරණය ගැන පොඩි කොටසක් තියෙනවා කළමනාකරණයේ පාඩමෙන් පස්සේ. එතකොට ඒකෙදී අලෙවිකරණ මිශ්‍රයේ ප්‍රධාන කොටස් 4ක් ගැන කතා කරනවා. එතකොට 4ක් තියෙනවා නිෂ්පාදන මිශ්‍රය, නිෂ්පාදන, මිල, ස්ථාන, ප්‍රවර්ධන. 2020 උසස් පෙළ විභාගයේදී වාණිජ්‍ය අංශයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්ම දෙවන ස්ථානය ලබාගත් ලහිරු ගුණරත්න. යන් ඊළඟට එනම් ප්‍රශ්නක 14 බලන්න පුතේ. වයඹ සිසු ජය මහාවිද්‍යාලයේ 2019 වර්ෂයේ වාර්ෂික සැලසුමට අනුව අපේක්ෂිත සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 90ක් විය. ඔන්න බලන්න මේ බලන්න. මෙතන මොකද කරලා තියෙන්නේ? වයඹ සිසු ජය මහාවිද්‍යාලයේ 2019 වර්ෂයේ සැලැස්මක් කරලා තියෙනවා. සැලැස්ම තමයි පුතේ 90ක ප්‍රතිශතයක් සමත් වෙන්න ඕන කියලා සැලසුම් කරලා තියෙනවා. මේක ඇත්තටම වෙලාද දැන්? නෑ ඇත්තටම වෙලා නෑ. මේක සැලැස්මක් පුතේ. එතකොට නමුත් 2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තිබුණේ 70ක්. අන්න සත්‍යයක. සත්‍ය ප්‍රතිඵලය 70%ලු. හරිද? අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම පිළිබඳව සොයා බලන ලදී. අන්න ඒක තමයි වැදගත්ම දේ. මොකද්ද කියලා කරලා තියෙන්නේ? අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම පිළිබඳව සොයා බලලා තියෙනවා. ඒක යටින් ඉරක් ගහ ගන්න ඕන. හොඳේ. මේට අදාළ කළමනාකරණ කාර්ය වන්නේ මොකක්ද කියලා අහනවා. පුතේ කළමනාකරණයේදී ප්‍රධාන කාර්යයන් 4ක් ගැන කතා කරනවා. සැලසුම්කරණය, සංවිධානයකරණය, මෙහෙයවීම සහ පාලනය. ඇත්තනේ ළමයි. දැන් මම ඔයා ගැන කතා කරන්නම්. ඔයා හිතන්න මෙහෙම. ඔයා දැන් මේ අවුරුද්දේ නෙමෙයි ගිය අවුරුද්දේ ජනවාරි කියන්නේ 11 වසරේදී ඔයා ප්ලෑන් කරනවා මම කොහොම හරි A9ක් ගන්නවා. හරිද? මම කොහොම හරි A9ක් ගන්නවා. අන්න පුතේ ඒක තමයි සැලසුම්කරණය කියන්නේ. සැලසුම්කරණය. සැලසුම්කරණය. පුතේ සැලසුම්කරණයේදී කරන්නේ තමන්ගේ අරමුණු, ඒ කියන්නේ ආයතනයේ අරමුණු සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙලක් හදන එක. ඒ කියන්නේ එතනදී වෙන්නේ ඒ අරමුණු සාක්ෂාත් කරගන්න අදාළ දේවල් ටික
එයාලා තීරණය කරන එක. අන්න ඔයා ඒ 9ක් ගන්නවා. ඒකට අදාළ තීරණේ ගන්නවා. ඒ 9ක් ගන්නවා. අන්න දෙවෙනි එකට තියෙන පුතේ සංවිධානකරණය. සංවිධානකරණය. පුතේ මේ ටික වැදගත් හොඳේ. හොඳින් බලා ගන්න ඕන කල්පනාකරණය කොටස හොඳේ. right. එතකොට සංවිධානකරණය. සංවිධානකරණයේදී මොකද්ද කරන්නේ? අන්න පුතේ ඔයා ඒ 9ක් හදා ගන්නවනේ. මේ ඒ 9ක් ගන්නවා කියලා අරමුණකට එනවනේ. අන්න ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අදාළ වැඩපිළිවෙල දැන් හදනවා. මම ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේදී ලකුණු මෙච්චර ගන්නවා, ලකුණු 50ක් ගන්නවා. සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේදී ලකුණු 70ක් ගන්නවා. තර්ඩ් එකේදී ලකුණු 80ක් ගන්නවා කියලා ඔයා දැන් ප්ලෑන් එක ගහනවා. සංවිධානකරණය. අන්න ඊළඟට තියෙන පුතේ මෙහෙයවීම. මෙහෙයවීම. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා දැන් මේක හිතුවට වැඩක් නැහැනේ. දැන් ප්ලෑන් ගහලා ඔක්කොම කරගෙන තියෙනවා. වැඩ කරන්නේ නැහැ. අවුල්නේ ළමයි. අවුල්නේ. අන්න මෙහෙයවීම තියෙන්න ඕන. දැන් ඔයා මොකද කරන්නේ? ඔන්න දැන් පළවෙනි ටර්ම් ටෙස්ට් එකට යනවා. පළවෙනි ටර්ම් ටෙස්ට් එකේ දැන් ස්කෝර් කරනවා. දැන් ලකුණු හොඳට මේ ගන්නවා try කරනවා. අන්න ඒවා එතකොට පාඩම් කරනවා. රැය ගෙදර ඇවිල්ලා පාඩම් කරනවා. බස් එකේ යන එනක මම පාඩම් කරනවා. අන්න ඒව යන්නේ පුතේ මෙහෙයවීමට. හරිද? right. අන්තිම එක පාලනය. පාලනය. අප්පට සිරි. පළවෙනි ටර්ම් ටෙස්ට් එක ලිව්වා. ලකුණු 50ක් ගන්නවා කියලා හිතේ මෙන්න ලකුණු 40යි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අන්න පුතේ එතනදී මොකද්ද කරේ? අපේක්ෂා කරපු තත්වයයි සැබෑ තත්වයයි අතර වෙනසක් තියෙනවා, ગેප් එකක් තියෙනවනේ. කලින් අපි ප්ලෑන් කරේ ලකුණු 50ක් පළවෙනි ටර්ම් ටෙස්ට් එකට ගන්නවා කියලා. දැන් ඒ උනාට තියෙන ලකුණු 40යි. අන්න පුතේ අපේක්ෂා කරපු තත්වයයි සත්‍ය තත්වයයි අතර වෙනස්කම් තියෙනවනේ. අන්නේ වෙනස්කම් අඳුරගෙන ඒවට පිළියම් යොදන්නේ පුතේ පාලනය කියන අධීරයේදී. හරිද? right. එතකොට මේකේ මේ කියන්නේ ඒ වගේ කතන්දරයක් නේද කියලා බලන්න. මේකේ කියන විදිහට හරිනේ. මෙයාලා බලාපොරොත්තු වෙලා තියෙනවා 90%කට යන්න. ඒ ඇත්ත තත්ත්වයේ 70%යි. අන්න මම කිව්වේ විශේෂම කොටස තියෙනවා කියලා මොකක්ද? අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම පිළිබඳව සොයා බලන ලදී. ඒ කියන්නේ පුතේ පාලනය කරලා තියෙනවා. මෙයට අදාළ කළමනාකරණ කාර්යය වන්නේ පුතේ පාලනයයි. 14ට පිළිතුර අංක 2. එතකොට හොඳේ. මම මෙතෙන්ට දාගන්නම්. 14ට පිළිතුර අංක 2. 15 අහනවා පුතේ ඥානපාල නිර්මාණ මහතා COVID-19 වසංගතයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ප්‍රතිශක්තිය වඩවන පානයක් දේශීය ඖෂධ වර්ග භාවිතයෙන් හඳුන්වා දෙන ලදී. මරු ඥානපාල මහත්තයා. එහිදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් එම ඖෂධීය පානය පිළිබඳ දේශනයක් පවත්වන ලදී. පුතේ අලෙවිකරණය. ඔයාලගේ කළමනාකරණය පාඩමට පස්සේ පාඩම. නේද? එතකොට අලෙවිකරණය ගත්තට පස්සේ ළමයි අලෙවිකරණ මිශ්‍රයේ ප්‍රධාන අලෙවිකරණ මිශ්‍රය 4ක් තියෙනවා. මොනවද? නිෂ්පාදන මිශ්‍රය, ඊට පස්සේ මිල මිශ්‍රය, ස්ථාන මිශ්‍රය, ප්‍රවර්ධන මිශ්‍රය. හරිද? right. එතකොට මෙන්න මේ 4 ගැන කතා කරාට පස්සේ අලෙවිකරණ විචල්යන් අහනවා. ඔය කියන්නේ මිශ්‍රය ගැන හොඳේ. අලෙවිකරණ මිශ්‍රය ගැන. right. එතකොට පුතේ මුලින්ම කරලා තියෙන ඥානපාල මොකක්ද? COVID-19ට ප්‍රතිශක්තිය වඩවන නිෂ්පාදනය බී කරපු එක. අනේ නිෂ්පාදිත මිශ්‍රයකට පුතේ කියන්නේ මිල මිශ්‍රයද එතනදී බලන්න පුතේ. මිල මිශ්‍රයක් නෙමෙයි. ස්ථාන මිශ්‍රයද බලන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රවර්ධනය කිරීමක්ද මෙතනදී උනේ නැහැ. හදපු එක උනේ අන්න පුතේ නිෂ්පාදන මිශ්‍රය. ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ඖෂධීය පාන පිළිබඳ දේශනයක් පැවැත්තුවා. අන්න පුතේ අර නිෂ්පාදනයේ විකිණීම ප්‍රවර්ධනය කරන්න කරපු දේවල් පුතේ අපි ගන්නවා ප්‍රවර්ධන මිශ්‍රයට. එතකොට පිළිතුරු අංක නිෂ්පාදනය හා ප්‍රවර්ධනය. ඔව් පිළිතුරු අංක 1 ගන්න වෙන්නේ 15ට 1. 16 සීමා සහිත ශක්ති සමාගමේ කොටස් 100ක් එකක් රුපියල් 100 බැගින් මිලදීගෙන
දිදුලට එම කොටස් සියල්ල රුපියල් 110ට විකුණා 1000ක අමතර මුදලක් ගත්තලු. පුතේ මෙහෙමයි. දැන් කොටස් වෙළඳපොලේ ගත්තට පස්සේ ළමයි මේ කොටස් වෙළඳපොලේ ප්‍රතිලාභ අතර ප්‍රධාන ප්‍රතිලාභයන් දෙකක් තියෙනවා, ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ. ලාභාංශ කියන්නේ පුතේ කොටස් ප්‍රමාණය මත සමාගමක් විසින් අයිතිකරුවන්ට කරන යම් ගෙවීමක්. කොටස් ප්‍රමාණය මත. හරිද? 100ක කොටසක් තියෙන කෙනෙක්ට රුපියල් 10ක ලාභාංශය නියම කරනවා. හරිද? මොකද්ද කරලා තියෙන්නේ? 100ක කොටස් තියෙන කෙනෙක්ට රුපියල් 10ක ලාභාංශයක් දෙනවා මේ 10ක් ගෙවීම් කරනවා නම් අපි කියන එකට ලාභාංශ කියලා. හැබැයි මෙහෙම දෙයක් වුණොත් මේ 100ක කොටස් තියෙන කෙනා මේ කොටස පුතේ රුපියල් 110ට විකුණනවා නම් එයාට පුතේ රුපියල් 10ක ලාභයක් ඇති වෙනවනේ. 10ක ලාභයක් ඇති වෙනවනේ. ඒකට අපි කියනවා පුතේ ප්‍රාග්ධන ලාභ. ප්‍රාග්ධන ලාභ. හරිද? මේකට කියන්නේ පුතේ ලාභාංශ. හරිද? ඔන්න ප්‍රතිලාභ කොටස් වෙළඳපොලේ ආයෝජනයේ මගින් ලබන්න පුළුවන් ප්‍රධාන ප්‍රතිලාභ දෙක තමයි මේ තියෙන්නේ. මොනවද? ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ. ලාභාංශ කියන්නේ මොකක්ද? කොටස් ප්‍රමාණය මත යම් ගෙවීමක් හිමිකරුවන්ට කරනවා නම් මේක ලාභාංශ. ප්‍රාග්ධන ලාභ කියන්නේ පුතේ කොටසක වෙළඳපොළ වටිනාකමට විකුණලා දාවට පස්සේ එතනින් ලාභයක් එනවා නම් ඒක ප්‍රාග්ධන ලාභයක්. පාඩුවක් එනවා නම් ප්‍රාග්ධන ලාභයක්. රයිට්. මෙතන මොකද්ද කියන්නේ? එතකොට මෙයා රුපියල් 1000ක අමතර මුදලක් අරගෙන තින්නේ කොහොමද? අර ටික විකුණලා. කොටස් ටික විකුණලා. 100 තිබ්බ කොටස 110ට විකුණලා. පුතේ ඒක ප්‍රාග්ධන ලාභ විදිහට ගන්න පිළිතුරු අංක 2 16ට පිළිතුරු අංක 2. 16ට පිළිතුරු අංක 2. right. හරි. පුතේ ඔයාලගේ පළවෙනි කොටස මෙතනින් ඉවරයි. හරිද? පළවෙනි කොටස මෙතනින් ඉවරයි. එතකොට ඔයාලගේ එක්සෑම් එක දක්වා අපි සැරින් සැරේ මේ විදිහට දානවා. දානකොට වැඩේ බෝරින් කරගන්න නැතුව ලස්සනට බලන්න. හිමින් වැඩි වගේ නම් පොඩ්ඩක් වේගය වැඩි කරගෙන ඉවරලා බලන්න. හරිද? මොකද හැම කෙනාටම තේරෙන විදිහට තමයි කරගෙන ගියේ. යම් ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. කිසි ගැටලුවක් නැහැ. ඔයාලා වෙනුවෙන් අපි වැඩ කරලා දෙනවා. අනිවාර්යෙන්ම එක්සෑම් එකට හොඳ ගේමක් ගස්සලා දෙනවා. ඒ එකට යන්න ඕන අනිවාර්යෙන්ම. ඉතාමත්ම ලේසි. ඔයා A level වලට කරන්න ගත්තට පස්සේ මේ සබ්ජෙක්ට් වලදී මේව මොනවද කියලා හිතේ. හරිද? ඒක නිසා පුතාලා හොඳින් වැඩ ටික කරගෙන යන්න ඕන. අනිවාර්යෙන්ම ඒ එකකට යන්න පුළුවන් වෙන්න ඕන. අනිවාර්යෙන්ම අනිත් සබ්ජෙක්ට් වලට හොඳ රිසල්ට් එකක් දාලා හොඳ තැනකට එන්න හැකියාව, ධෛර්යය, ශක්තිය ලැබෙන්න කියලා මම ළමයින්ට ප්‍රාර්ථනා කරනවා. හැමෝටම එනම් බුදු සරණයි. පරිස්සමින් ඉන්න. හරි. Thank you.